කොහොමද ඉතින් යාළුවෝ හැමෝටම ඔන්න අදත් මං ආවේ ඔයා වෙනුවෙන්ම ගොඩාක් ආදරණීය කතාවක් අරගෙන. ඉතින් කතාව කියවලා ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන්ම කියාගෙන යන්න. එහෙනම් අපි ඉක්මනටම යමු කතාවට. අනේ ඔහොම කියන්න එපා නංගි. යන්තමට ඇස්වලට කඳුළු පිරෙද්දී මං එහෙම කිව්වේ මගේ දිහා රවාගෙන බලන් ඉන්න මගේ නංගිට. තමුසේ හින්දා තමයි මට කසාදයක්වත් හරියන්නේ නැත්තේ. එන හැම එකාම අන්තිමට කැමති වෙන්නේ මේකිට. එක්ක මොකෙක් හරි හොයාගෙන බඳින්න ඕනේ. ගෙදරටම නාකි වෙවි ඉන්නවා. නංගිගේ වචන ඇත්තටම මගේ හිත පුදුම විදිහට පෑරුවා. මේ මගේම නංගි නේද? එක අතකට එයාට මෙහෙම තරහ යන එකත් සාධාරණයි. නංගිට දැන් 28ක් බඳින වයස. මට මේ අවුරුද්දට 30ක්. කොහොමත් මගේ බඳින වයස දැන් පහු වෙනවා. කවදාවත් බඳින්නේ නැහැ කියලායි මං හිතාගෙන ඉන්නේ. ඒ වගේ තීරණයකට එන්නත් ලොකු හේතුවක් මට තියෙනවා. මාත් කාලයක් ආදරය කරා. මේ පපුව පිරෙන්නම මං ආදරය කරේ එකම එක මනුස්සයෙක්ට. එයාගේ නම ඉන්දුවර. මං දන්නවා එයාත් මට ආදරය කරා මදි නොකියන්න. හරියටම අවුරුදු 4ක් අපි කාගෙන්වත් කිසිම බාධාවක් නැතුව හරි සතුටින් හිටියා. අපේ සම්බන්ධේ අපේ ගෙදරට ආරංචි වෙනකම්ම අපි හරි සතුටින් හිටියා. ඉන්දුවර ගැන අපේ අම්මටයි තාත්තටයි කිව්වේ වෙන කවුරුත් නෙවෙයි නංගි. මගේ ෆෝන් එකේ ඉන්දුවර එක්ක තිබුණු මැසේජ් වගේක් නංගිගේ අතටම අහුවෙලා නංගි ඒක අම්මලාට පෙන්නුවා. එදා මගේ අම්මයි තාත්තයි හැසිරුනේ හරියට මම මේ ලෝකේ කරපු ලොකුම වැරැද්ද කරා වගේ. කිසිම හේතුවක් කියන්නේ නැතුව අඩුම තරමේ ඉන්දුවරගේ පින්තූරයක්වත් බලන්නේ නැතුව අම්මයි තාත්තයි මට මේ සම්බන්ධේ නවත්තන්න කිව්වා. මේ හින්දා ගෙදර මිනිස්සු මට දුන්නේ පුදුමාකාර පීඩනයක්. අන්තිමේදී මං ඉන්දුවරව අත්හැරියා. ඔව් මමයි එයාව අත්හැරියේ. කිසිම හේතුවක් නොකියා මං එයාව අත්හැරියේ ගෙදරින් මට දුන්නු පීඩනේ ඊටත් වඩා ලොකු හින්දා. අදටත් මං දන්නේ ඉන්දුවර කොහේ කොහොම ඉන්නවද කියලා. ඉතින් මං එදාමයි තීරණය කරේ කවදාවත්ම කසාද බඳින්නේ නෑ කියලා. මං ඉන්දුවරගේ සම්බන්ධය නැවැත්තුවා කියලා දැනගත්තු ගමන්ම අම්මයි තාත්තයි කරේ මට මංගල යෝජනාවක් අරන් ආව එක. එයා ලොකු සල්ලිකාරයෙක්. මගේ ඉන්දුවරගේ සම්බන්ධය නවත්තන්න කියලා අම්මලා මට මෙච්චර ලොකු පීඩනයක් දුන්නේ ඇයි කියලා එවලේ තමයි මට තේරුම් ගියේ. මාව සල්ලිකාරයෙක්ට බන්දලා දෙන්නයි අම්මලාට ඕන වෙලා තිබ්බේ. මගේ අකමැත්තෙන්ම ඒ මිනිස්සු මාව බලන්න අපේ ගෙදර ආවා. මං ඒ පිරිමි ළමයාට ඇත්තම කිව්වා. මං තාමත් ආදරය කරන්නේ ඉන්දුවරට විතරයි කියලා මං එයාට කිව්වා. එදාට පහුවදාම ඒ මිනිස්සු අපේ අම්මලාට කතා කරලා හොඳටම බැනලා තිබ්බා. ඒකෙන් උන්නේ ගෙදර අය තවත් මගෙන් දුරස් වුණු එක. උඹට ආයේ මේ ගෙදරින් එළියට එක අඩියක්වත් තියන්න බෑ. කසාද බඳින්න බැරි නම් නාකි වෙනකම්ම උඹ ඔහොම හිටපන්. ඒ විදිහට මගේ දෙමව්පියෝ මාව ගේ ඇතුළෙම හිරකාරියක් කරා. හොඳ වැඩේ. ඔහොම වෙලා මදි තමුසෙට. නංගිත් මට කිව්වේ එහෙම. කොහොමත් පුංචි කාලේ ඉඳන්ම නංගිගේ මගේ අතරේ මහා ලොකු බැඳීමක් තිබ්බේ නෑ. ඉස්සර ඉඳන්ම අපි දෙන්න අතරේ තිබ්බේ රණ්ඩු වීම විතරමයි. මට මතකයි දවසක් නංගි හොඳටම ඇඬුවා මං යන ඉස්කෝලේටම එයාටත් යන්න බෑ කියලා. ඒ හින්දා අම්මලා යාව වෙන ඉස්කෝලේකටත් දැම්මා. නංගි මොන තරම් මට නපුරුකම් කරත් මගේ හිතේ එයා ගැන තරහක් තිබ්බේ නෑ. නංගිගේ හිතේ මං ගැන තිබුණු තරහ තවත් වැඩි වුණේ එයාව බලන්න ආව මනමාලයෝ කීප දෙනෙක්ම මට කැමතියි කියලා පණිවිඩ එවපු හින්දා. කොහොමත් මං නංගිට වඩා ගොඩාක් ලස්සනයි. නංගි මට වඩා උසයි. එයාගේ මූණේ තිබ්බේ හරි නපුරු පෙනුමක්. එයා ඕනම දෙයක් ඕනම කෙනෙක්ගේ මූණටම කියලා දානවා. අඩුම තරමේ ඒ කෙනාගේ හිත රිදෙයිද කියලාවත් හිතන්නේ. මේ නිසාද මන්දා එයාව බලන්න එන මනමාලයොත් එයාට කැමති නෑ.
හැමෝම කියපු විදිහට මට තිබ්බේ හරි අහිංසක පෙනුමක්. වැඩිය කතා කරන්නේ නැති හරිම නිහඬ කෙනෙක් මම. නංගිට වඩා මං ලස්සන හින්දා නංගි තවත් ඊරිසියයි මට. ඒත් අම්මයි තාත්තයි වැඩිපුරම ආදරේ නංගිට කියලා මං දන්නවා. එක්කෝ තමුසේ මේ ගෙදරින් යනවා. එතකොටවත් මට කසාදයක් හරියයිනේ. තමුසේගේ මූසලකම හින්දා තමයි මේ සේරම. දවසක් නංගි මගේ මූණටම කිව්වේ එහෙම. මටත් හිතෙනවා ඒක හොඳයි කියලා. අඩුම තරමේ නංගිට කසාදයක් හරියනකන්වත් ඔයා ගෙදරින් පිට ඉන්න එක හොඳයි. අම්මත් කිව්වේ එහෙම. එයාලා එහෙම කිව්වට මං කොහේ ඉන්නද කියලා මටවත් හිතා ගන්න බෑ. අඩුම තරමේ එයාලා කිව්වේ නෑ මං කොහෙද යන්න ඕනේ කියලාවත්. මට ටික දවසක් දෙන්න මං මෙහෙන් යන්නම්. අන්තිමට එහෙම කියලා මං කාමරයට ආවා. මගේ ඇස්වල කඳුළු. ඇයි එයාලා මට මෙහෙම කරන්නේ? තමන්ගෙම ගෙදර පිට කෙනෙක් වගේ ජීවත් වෙන එක මොන තරම් අමාරු දෙයක්ද? කොහොමත් මේ ගෙදරින් යන එක හොඳයි කියලා මට තේරිලයි තිබ්බේ. මං ගොඩක් දුර පළාත්වල ජොබ් වේකන්සි හෙව්වා. මුළු දවසම මං කරේ ජොබ් හොය ඒවට ඇප්ලිකේෂන් දාපු එක. ඒ විදිහට ඇප්ලිකේෂන් දාපු කම්පැනි එකකින් දවසක් මට කෝල් එකක් ආවා. තවත් දවස් දෙකකින් ඔන්ලයින් ඉන්ටර්වයුව එකක් මට තියෙනවා කිව්වා. ඒකෙන් පාස් වුණොත් අනිවාර්යෙන්ම මට ජොබ් එකට යන්න පුළුවන්. මම මේ ගැන මුකුත් ගෙදර අයට කියන්න ගියෙත් නෑ. ඊට පහුවදා අම්මයි තාත්තයි විතරක් නෙවෙයි නංගිත් මගේ කාමරේට ආවේ ලොකු දෙයක් කියන්න කියලා මට තේරුණා. ලොකු අනිද්දාට නංගිව බලන්න කෙනෙක් එනවා. හොඳ සල්ලිකාරයෙක්. ආය මේ වගේ කොල්ලෙක් නංගිගේ ජීවිතේටවත් හම්බෙන්නේ නැහැ. අනේ පින් සිද්ධ වෙයි. එදාට නම් කාමරේටම වෙලා ඉන්න. එළියට නම් එන්න එපා. අම්මා වැන්දලා මගෙන් ඉල්ලුවේ ඒක. නංගි මගේ දිහා බලාගෙන හිටියේ එයාගේ ජීවිතේ විනාශ කරන්න ආව හතුරෙක් දිහා බලනවා වගේ. මං එයාලට පොරොන්දු වුණා මං කාමරේට වෙලාම ඉන්නවා කියලා. කොහොමත් එදාට තමයි මගේ ඔන්ලයින් ඉන්ටර්වයුව එක තියෙන්නෙත්. ඒ හින්දා මට කාමරෙන් එළියට එන්න ඕන වෙන්නේ නැති වෙයි. නංගිව බලන්න මනමාලයෝ එන දවසට ගෙදර නිකන් යුද්ධයක් වගේ. අම්මා එක කැවිලි ಜಾති හදනවා. එන මනමාලයෝ දවල්ටත් කාලම තමයි ආපහු යන්නේ. එච්චර දේවල් කරන්නේ මොකටද කියලාත් මට වෙලාවකට හිතෙනවා. එදත් අම්මා උදේ ඉඳන්ම එක කෑම ಜಾති හැදුවා. නංගි කරේ ලස්සන සාරියකුත් ඇඳගෙන ලෑස්ති වෙච්ච එක. අම්මලා කිව්ව හින්දා මං කාමරේටම වෙලා හිටියා. ටික වෙලාවක් ගියාට පස්සේ මට ඇහුණා ගේ ඉස්සරහා වාහනයක් නතර වෙන හඬ. අපේ අම්මලා hina වෙවි එක දේවල් කියන හැටිත් මට ඇහුණා. එක පාරටම මට හිතුනේ නංගිව බලන්න ආව මේ සල්ලිකාරයා කවුද කියලා බලා ගන්න තිබ්බනම් කියලා. ඒත් මොකටද කියලා ආයෙ මං නිකන් හිටියා. ටික වෙලාවකින් මට ඇහුනේ මගේ ෆෝන් එක රින් වෙනවා. දෙයනේ මගේ ඉන්ටර්වයුව එක. මං ඇඳෙන් බිමට බැස්සේ එහෙම කියාගෙන. කාමරේ පුරාම මං පිස්සියෙක් වගේ ෆෝන් එක හෙව්වත් ෆෝන් එක තිබ්බේ නෑ. එතකොටයි මට මතක් වුණේ ඊයේ රෑ මං ෆෝන් එක charge වෙන්න දැම්මා කියලා. මගේ කාමරේ ප්ලග් එකක් නැති හින්දා මං ෆෝන් එක charge කරන්නේ සාලෙන්. අනේ දෙයියනේ දැන් මොකද කරන්නේ? මං 17 කල්පනා කරද්දී දෙවනි පාරටත් මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. ඒ වෙලාවේ හැමෝම සාලෙට වෙලයි හිටියේ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මට කොහොමත් මේ ජොබ් එක නැති කරගන්න බෑ. එහෙම හිතලා මං සාලෙට ආවේ බිම් බලාගෙන. ඒත් මට හොඳටම තේරුණා හැමෝම ඉන්නේ මගේ දිහා බලාගෙන කියලා. එය මුකුත් නොහිතා මං ෆෝන් එකත් අරන් නිකමට වගේ බැලුවේ නාගිගේ මනමාලයා දිහා. ඉඳුවර මට මගේ ඇස් අදහ ගන්න බැරි වුණා. ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි ඉඳුවර. මීට කාලෙකට කලින් මං ආදරය කරපු ඉඳුවර.
මං ගල් ගැහිලා ඉඳුවර දිහා බලාගෙන ඉද්දී ඉඳුවර හිටියෙත් පුදුම වෙලා. ඒත් එක්කම මං දැක්කේ ඉඳුවරට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු නංගි මගේ දිහා රවාගෙන බලන් ඉන්නවා. තවත් එතන ඉන්න ඇතුව බිම් බලාගෙන මං ආවේ කාමරේට. ඒ වගේම ඉන්ටර්ව් එකටත් මට කොහොම හරි යන්න පුළුවන් වුණා. දැන් ඉතින් සේරම හරිනේ. මේ මූසලීට ඕන උනේ මගේ ඒ මගුලත් කඩලා දාන්න. ඒකේ හිතලම තමයි ෆෝන් එක සාලෙන් තිබ්බේ. තමුසෙනම් මගේ අක්කා නෙවෙයි මගේ හතුරෙක්ද කොහෙද? පහවදා උදෙන්ම මං නැගිටින්නත් කලින් නංගි මගේ කාමරයට ඇවිත් මට බැනගෙන ගියා. මං හිටියේ මුකුත්ම හිතා ගන්න බැරුව. මොකද්ද දුව වෙලා තියෙන්නේ? අම්මා ඇවිත් නංගිගෙන් අහද්දි මාත් බැලුවේ නංගි දිහා. ඉඳුවර ඊයේ ගිහින් මට කෝල් කරා. එයා කියනවා එයා මාව බලන්න ආවේ අම්මලාගේ කීමට මිසක් මට ඇති කැමැත්තකට නෙවෙයිලු. පුළුවන් නම් එයාට අක්කගේ නම්බරේ දෙන්නලු. නංගි එහෙම කියද්දි මට ඉඳුවරගේ රූපේ මැවි පේන්න ගත්තා. ඉඳුවර ඔයා තාමත් මට ආදරේද? මගේ හිත කෑ ගැහුවා. අනේ මං උඹට වඳින්නම්. උඹ මේ ගෙදරින් ඵලයන්. උඹ වගේ නංගිව ගෙදරට නාකි වෙනකන් තියාගන්න බෑ. නංගි බැඳලා ගිය දවසක ආපහු මෙහෙට වරෙන්. අම්මත් එහෙම කියද්දි මට දැනුනේ පුදුම දුකක්. එක අතකට යාලා වැරදිත් නෑ. ඒ වෙද්දිත් මාව ජොබ් එකට තෝරගෙනයි තිබ්බේ. තව දවස් 3කින් මං ගාල්ලේ ඉන්න ඕනේ. ගාල්ලේ හිටපු මගේ යාළුවෙක් ලවා මං මට ඉන්න බෝඩිමකුත් හොයාගත්තා. ඉතුරු කරපු සල්ලි ටිකකුත් මගේ ගාව තිබ්බා. ඉතින් පහුවදාම මං ලෑස්ති වුණේ ගාල්ලේ යන්න. අම්මේ මං යනවා. අම්මට වැන්දත් අම්මා කලේ අහක බලාගත්තු එක. නංගි නම් එළියටවත් ආවේ නෑ. ඒගොල්ලෝ මාත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. හිතේ ලොකු දුකකුත් එක්ක මං ගාල්ලේ යන්න බස් එකට නැග්ගා. කොහොමත් ගාල්ලට යන්න පැය ගාණක් යන හින්දා මං ජනේලෙට ඔළුව තියාගෙන ඇස් පියාගත්තේ මොහොතකට හිතේ තියෙන මේ දුක අමතක කරන්න. ටිකකින් මට ඇහැරුණේ හුරු පුරුදු සුවඳකුත් එක්ක. කවුදෝ මට එහා පැත්තෙන් වාඩි වෙලා හිටියා. ඔහොමත් නිදා ගන්නවද බස්වල? කවුරු හරි උස්සන් ගියත් දන්නේ. ඒ කෙනා එහෙම කියද්දි මං බැලුවේ එයාගේ මූණ දිහා. ඉඳුවර මං හයියෙන් කෑ ගැහුවා. මගේ කෑ ගැහිල්ලට බස් එකේ හිටපු අනිත් අයත් මගේ දිහා බලද්දි ඉඳුවර කලේ hina වුණු එක. ඔහොම ඇස් ලොකු කරන් මගේ දිහා බලන්න එපා නිම්මි. ඉඳුවර එහෙම කියද්දි අනේ මගේ ඇස්වල කඳුළු. මට තාමත් මේක හීනයක් වගේ. ඔයා කොහොමද දන්නේ මං ගාල්ලේ යනවා කියලා? මං හෙමින් සැරේ ඇහුවා. ඒක මටත් පුදුමයි නිම්මි. මාත් හිටියේ මගේ වැඩකට ගාල්ලේ යන ගමන්. හදිසියේ වාහනේ කැඩුනා. එහෙම්ම වාහනේ ගෑරේජ් එකට දාලා මං නැග්ගේ මේ බස් එකට. ඉස්සරහ දොරෙන් මං නැග්ගේ. පිටිපස්සෙන් නැග්ගනම් මං කීයටවත් ඔයාව දකින්නේ නෑ. මට හිතෙන්නේ දෙවියෝ ආපහු වතාවක් අපිව මුණ ගැස්සුවා නිම්මි. ඉඳුවර hina වෙලා කිව්වා. ඇත්තටම මේක නම් හාස්කමක්. ඇයි මාව දාලා ගියේ කියලා මං අහන්නේ නෑ නිම්මි. මං දන්නවා ඔයාගේ ගෙදරින් ඔයාලට ප්‍රශ්න දානවා කියලා. එදා මං ඔයාලගේ ගෙදර ආව දවසේ ඔයා එකපාරට සාල්ට දුවන් එද්දි මට හිතා ගන්න බැරි වුණා. මොකද ඔයාලගේ ගෙදර අය මට ඔයා ගැන කියලාවත් තිබ්බේ නෑ. ඔයා ආපහු කාමරයට යනකම්ම ඔයාගේ ගෙදර අය ඔයාට රවණවා මං දැක්කා. අපේ සම්බන්ධය නැවැත්තුවට පස්සේ ඔයා තාමත් තනිකඩයි කියලාත් මං දන්නවා. ඔයා විතරක් නෙවෙයි මං හිටියෙත් තනියම නිම්මි. ඉඳුවර ඒ දේවල් කියද්දි මගේ ඇස්වල කඳුළු. ඇත්තටම මට අපි ගැන දුක හිතුණා. ඉතින් ඇයි මේ ගාල්ලේ යන්නේ? අත් දෙකත් පපුවට බැඳගෙන ඉඳුවර ඇහුවේ මගේ දිහා බලාගෙන. මං ජොබ් එකකට යනවා. ආපහු ගෙදර එන්න බලාපොරොත්තුවක් නෑ මගේ. මං එහෙම කියද්දි ඉඳුවර විනාඩි ගාණක් මුකුත්ම කිව්වේ නෑ.
එයා මොනාදෝ කල්පනා කරනවා. මාත් ජනේලෙන් එළිය බලාගෙන ඔහේ හිටියා. නිම්මි අන්තිමේදී ඉඳුවට කතා කරා. මට ආයෙත් ඔයාව නැති කරගන්න බෑ. ඔයා ඔය ජොබ් එකට යන්න ඕනේ නෑ. ප්ලීස් නිම්මි මගෙත් එක්ක එන්න. ඉඳුවට එහෙම කියද්දී මං ඒ ඇස් දිහා බලාගෙන හිටියා. ඉස්සර වගේම ඒ ඇස්වල තිබ්බේ ආදරේ විතරමයි. අම්මලා හැම තැනම මට ප්‍රපෝසල් හොයනවා. ඒත් මගේ හිතේ ඉන්නේ ඔයා විතරයි නිම්මි. එහෙම කියපු ඉඳුවට තද්ද කරලා මගේ අතකින් අල්ලගත්තා. මාත් මගේ සීතල වෙච්ච අත්වලින් ඒ අත් දෙක අල්ලගත්තා. ඔයා ආයෙත් මාව දාලා යන්නේ නෑ නේද නිම්මි? ඉඳුවට එහෙම ඇහුවේ හරියට පොඩි ළමෙක් වගේ. නැහැ ඉඳුවට හීනකින්වත් නෑ. ඇඬුම් අතරින් එහෙම කියපු මං ඒ උර හිසට බර වුණා. මේ ජීවිතේ අපිට හිතා ගන්නවත් බැරි විදිහට හරි ලස්සන ප්‍රතිහාරයන් වෙනවා. හරියට මට ආයෙත් මගේම ආදරේ මුණ ගැහුණා වගේ. ඉතින් යාළුවනේ අද කතාව ගැන ඔයාට දැනුණු හැම දෙයක්ම පහලින් කියාගෙනම යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් ඉක්මනටම ලස්සන කතාවකින් හම්බ වෙමු. ආදරෙයි ඔයාලා හැමෝටම.